හෙල ළමයි ඉතින් ඔයාලට කොහොමද? ඔන්න ඉතින් අදත් මම ඔයාලට hair care වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ මම කොණ්ඩේ වවන්න පටන් ගත්ත මුල්ම කාලේ කරපු පළවෙනි hair treatment එක. ඉතින් කොණ්ඩේ වැවෙන්න කියලා ට්‍රීට්මන්ට් කරන්න ගත්තේ මම 2022 දී වගේ. ඒ කියන්නේ ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙලා අවුරුදු 2ක් විතර වගේ ගියාට පස්සේ තමයි මම කොණ්ඩේ දික් වෙන්න කියලා ට්‍රීට්මන්ට් කරන්න පටන් ගත්තේ. ඉස්කෝලේ යන කාලෙදී මගේ කොණ්ඩේ තිබුණේ ඉනෙන් පොඩ්ඩක් වගේ පහළට වගේ දිගට තිබුණේ. මේ වෙනකොට මගේ කොණ්ඩේ තියෙනවා බිම ගෑවෙන්න අඩි භාගයක් විතර වගේ තමයි දැන් මගේ කොණ්ඩේ අඩු තියෙන්නේ. ඒ වෙනකන් දික් වෙලා තියෙනවා මගේ කොණ්ඩේ දැන්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අරන් යන hair treatment එක මට මේ වගේ මෙච්චර දිගට කොණ්ඩේ වවා ගන්න ගොඩාක්ම උදව් වෙච්ච hair treatment එක කියලා කියන්න පුළුවන්. මේක හදා ගන්න හරිම ලේසියි. ඉතින් එකම එක අමුද්‍රව්‍යයි අපිට මේකට ඕනේ කරන්නේ. ඒ තමයි කරාඹු නැටි. කරාඹු නැටි hair tonic එක හදන්න තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. මේක එක එක අය එක එක විදිහට හදනවා. ඉතින් මම අද මේක හදාගන්නේ මෙන්න මේ විදිහට. කරාඹු නැටි මේස හැඳි දෙකක් වගේ අරගෙන හොඳට සෝදලා ඒක වීදුරු බෝතලයකට දාගන්නවා. වීදුරු බෝතලයට දාලා ඉවර වෙලා අපිට ඕන හොඳට උණු කරගත්ත උණු වතුර නටන තරමට උණු කරගත්ත උණු වතුර ඕනේ අපිට. ඉතින් ලොකු වීදුරුවකින් එකක් මම මේ බෝතලයට උණු වතුර දාගන්නවා. ඔයාලට පුළුවන් කැමති නම් කරාඹු නැටි එකතු කරගන්නකොට කරාඹු නැටි ටික පොඩ්ඩක් තලලා වගේ දාගන්න. එතකොට ඒකේ ඉක්මනටම මේ උණු වතුරත් එක්ක තැම්බෙනවා. ඉතින් උණු වතුර මදි වගේ හිතුන නිසා මම තව උණු වතුර ටිකක් මේකට දාගන්නවා. දාලා මූඩිය වහලා මේක දවසක් තියලා තියන්න ඕනේ හොඳට තැම්බෙන්න. ඉතින් ඔයාලට මේ විදිහට නැතුව කරාඹු නැටි ටික වතුරත් එක්ක දාලා ලිපේ තියලා රත් කරලා තම්බලා හරි ගන්න පුළුවන්. ඒක ඔයාලා කැමති විදිහක්. ඉතින් ලිපේ තියලා තම්බ ගන්නවට වැඩිය මේ විදිහට කරන එකෙන් කරාඹු නැටි වල හොඳම ගුණය අපිට මේ වතුර එකට එකතු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ පැය 2කට විතර පස්සේ මගේ වතුර එක තියෙන විදිහ. ඉතින් මේ කරාඹු නැටි කියලා කියන්නේ නම් කොණ්ඩේට මාර හොඳ දෙයක්. මැජික් එකක් වගේ. කොණ්ඩේ දික් කරගන්න නම් ගොඩක්ම කරාඹු නැටි මාර විදිහට උදව් වෙනවා. මේ තියෙන්නේ දවසකට පස්සේ කරාඹු නැටි වතුර එක තියෙන විදිහ. මම දැන් මේක මගේ ඔලුවට ගා ගන්නවා. ඔයාලට පුළුවන් ස්ප්‍රේ බොටල් එකකින් හරි කැමති විදිහකට මේක ඔලුවට දාගන්න. ඉතින් මේ වෙද්දි මම මගේ කොණ්ඩේ අගිස් කපලා තියෙන්නේ. ඒ කපපු ටික දික් කරගන්න තමයි මම ආයෙත් මේ hair tonic එක පාවිච්චි කරන්න ගත්තේ. ඔයාලට මේක කැමති විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. නාන්න පැයකට විතර කලින් මේක දාලා ඔලුවට නාන්න පුළුවන්. එහෙම නැත්නම් උදේම මේක ඔලුවට දාලා ඔයාලා නාන වෙලාවට සෝදලා අයින් කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් නාලා ඉවර වෙලා සීරම් එකක් ඇප්ලයි කරනවා වගේ කොණ්ඩේට දාලා නිකම්ම වේලෙන් අරින්නත් පුළුවන්. එහෙම දැම්ම කියලා ගඳක්වත් ඇලෙන්නේවත් මොකුත්ම නැහැ. ඉතින් ඔයාලට මේක දවස් 5ක් 6ක් විතර වගේ ෆ්‍රිජ් එකේ දාන්නේ නැතුව කල් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ hair tonic එකට කොණ්ඩේ ඉක්මනට දික් වෙනවා විතරක් නෙමෙයි අලුතෙන් baby hairs එනවා. ඉතින් ලේසියෙන් ඉක්මනට කොණ්ඩේ දික් කරගන්න හොඳම ක්‍රමයක් තමයි මේ කරාඹු නැටි hair tonic එක. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකක් ඉක්මනටම අරන් එනකන් හැමෝම පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.